මොනරාගල පැත්තේ අපි හිටියේ ඒ දවස්වල ඔය කොටි ගහන කාලේ. මම කියන්නේ 2008 9 වගේ මම 2003 එතකොට මේ ඉස්කෝලේ එක වසර දෙකේ වගේ මම 2009ටත් කලින් මං හිතන්නේ. ඉතින් කොහොම හරි ඔය කොටි ගහන කාලේ තාත්තා කරේ රෑ එළි වෙනකන් කෑම හදන එක ඔය ෂෝටිස් කෑම එළවලු රෝස් වගේ. ඉතින් ඔහොම කෑම හදන එළි වෙනකන් ඔය කාලෙදී මේ ඒත් අම්මගේ තිබුණු අඩුපාඩුත් එක්ක කොහොම හරි තාත්තා රෑ එළි වෙනකන් මහන්සියලා වැඩ කරන උදේ පාන්දර මේ පොඩි බයිසිකලයක් තිබ්බා. අර මේ රතු පාට අර පොඩි බයිසිකලයක්. ඕකේ කැම ටික දාගන්නවා යනවා. ගිහිල්ලා මේ නගරෙට ටවුන් එකට ගිහිල්ලා මොනරාගල ගිහිල්ලා කඩවල වලට කැම ටික දාලා හවස එනවා. ඉතින් ඔන්න ඔය තාත්තා ගෙදර නැති වෙලාවේ කොහොම හරි තිබිච්ච සම්බන්ධයක් එක මේ දෙන්න අතර ප්‍රශ්නයක් වෙලා අම්මා යනවා ආයි එනවා. ඔහොම ප්‍රශ්න ටික තාත්තට සේරම එපා වෙලා ජීවිතෙත් එක එපා වෙලා මැරෙන්නම වහ බෝතලෙකුත් අරගෙන කැලේකට ගිහින් තිබ්බා. මේ මොනරා දම්බගල්ලේ කියලා ඒ පැත්තේ හිටියේ. ඊටසේ ගිහිල්ලා මේ ආයි තාත්තට මතක් වෙලා තියෙනවා නංගිවයි මාවයි. ඉතින් මේ කොහොම හරි ඊටසේ ආයි එක දමල ගහලා ඇවිල්ලා මේ ඔහොම ඉතින් අම්මා යන වෙනවා. ඊට පස්සේ යාලතර රණ්ඩු වෙනවා ප්‍රශ්න වෙනවා. මේ ඉතින් ඔවත් එක්ක කාලයක් ගත වුණා. ඊට පස්සේ අම්මා මේ වෙන් වෙලාම ගියා. තාත්තා ඊට අවුරුදු කිහිපයක්ම මං හිතන්නේ අවුරුදු 3-4ක් තනියෙන් නංගිට එතකොට මාස ඔය මුලින්ම එහෙම යන්න ඉන්න පටන් ගත්තම ප්‍රශ්න ඇති වෙනකොට මං හිතන්නේ නංගිට අවුරුද්දක්වත් නැහැ. ඒතකොට ඒ කාලේ ඔය මොනරාවල පැතිවල වතුර එහෙමත් නැහැ මට මතකයි. ඒක අවුරුදු මට 3ේදී 4ේදී වගේ. තාත්තා යනවා මේ නලලින් තියෙන නලලින් වල දුරට යන වතුර ගේන්න. ඒ ගිහිල්ලා එනකොට දැන් නංගිට ඇවිදින්න බෑ. එයා වඩාගෙන යන්න ඕනේ සහ මේ කෑම එහෙම හදන නිසා වතුර ගොඩක් ගේන්න ඕනේ. අර ලොකු බූලි දෙකක් අත් දෙකට අරගෙන තාත්තා කරන්නේ දැන් රෙදිත් තියනවා අපේ පොඩි කාලේනේ. ඉතින් ඕවයි සීරම අරගෙන යනවා. බූලි දෙක වතුර පුරවල කරන්නේ අත් දෙකට දෙපැත්තෙන් අරගෙන ටික දුරක් පාරේ බූලිය ගෙනල්ලා දෙපැත්තෙන් තියලා ආයෙ එනවා නංගි වඩාගෙන යන. ඉතින් රෙදි ටිකත් අරගෙන එහෙම ගිහින් දෙන. ඔහොම මේ මම හිතන්නේ මගේ ජීවිතේ තාත්තා තරම් කට්ට කාපු මිනිස්සෙක් මම දැකලා නැහැ. ඉතින් ජීවිතේ නන්නත්තර වෙන්න බිඳුවටම වැටිලා නැගිටපු මිනිස්සෙක් මම හිතන්නේ මගේ තාත්තගේ ජීවිතෙන් තරම් මම දැකලා නැහැ. ඉතින් කොහොම හරි මේ ඔය වගේ කාලය ගත වුණා. පස්සේ දැන් මේ ඉන්න අම්මා එයා තමයි අපිව හදාගත්තේ. ඉතින් අපි හරි ආදරේ එහෙම කිසි වෙනසක් නැහැ. ඊට පස්සේ කොහොම හරි කාලය ගත වුණා. මේ ඉස්කෝලේ ගියා. මම මාවරලි ඉස්කෝලේ ගියේ. නංගිත් මාවරලි ඉස්කෝලේ. ඉතින් ওই කාලේ ඇත්තටම අරමුණු කියලා ඒව නම් නැහැ මහලුකුවට. කලබල තිබිච්ච කාලේ දැන් තාත්තා රැට අර එළි වෙනකන් එළවලු ටී රෝස් ඔය කෑම හදනවා. මේ තාත්තා කියන කතා එක්ක තමයි අපි මේව අහලා තියෙන්නේ. අපිට එච්චර තේරෙන්නේ නැහැනේ. අපි ඉතින් නිදා ගන්නවා, හැරෙනවා, ඉස්කෝලේ යනවා, එනවා. එච්චරනේ අපි දන්නේ පොඩි කාලේ. ඒ කාලේ මේ අපි ඉන්න ගෙදරට ළඟටම ඇවිල්ලා කොටි ගහලා යනවලු. ගෙදර ඉඩමෙන් යන වෙනවලු. ඉතින් ඒ බයත් එක්ක ඒව එක්ක මං හිතන්නේ ලොකු මහන්සියක් දරලා තාත්තා නංගිවයි මාවයි හදාගත්ත. පස්සේ දැන් මේ අපි හදාගත්තේ අම්මා එක්කගෙන ආවේ නංගි කෙල්ලෙක්නේ. අම්ම කෙනෙක් ඕනේ. ඉතින් ඒකත් එක්කම තාත් එක්කන් ආවේ. ඉතින් කිසි වැරදක් වුන්නේ නැහැ. මේ අපි අපේ ගම මාවරලේ. මේ මාවරලේ කුඩාපාන එකට තියෙන. ඉතින් මාවරලේ නෙවෙයි අපි හිටියේ. මාවරලෙන් එළියට කියනවා නම් සිද්ධි ගොඩක් තියෙනවා. ඉතින් මාවරලෙන් අපි ගියේ හේතුව තමයි අපිව වදපු අම්මා. එයාට හතිය තියෙනවා. ඒ ලෙඩත් එක්ක මාතර ඉස්පිරිතාලේ අවුරුදු මං හිතන්නේ ලොකු කාලයක් නවත්තලා හිටියා. ඊට පස්සේ තාත්තට අම්මව හොඳ කරගන්න ඕනේ නිසා ඒ කාලේ බැංකුව වලින් ණය අරන් තිබ්බා. මම හිතන්නේ ලක්ෂ ගාණක් අරන් තිබ්බා. ඒ කාලේ හැටියට ලක්ෂ 5ක් කියන්නේ ඒ කාලේ හැටියට නෙවෙයි. ඉතින් අපිට ඒක ලොකු ගාණක්. ඉතින් ඒ ණය ටික ගෙවා ගන්න බැරි ප්‍රශ්නත් එක්ක මේ තමයි ගිහිල්ලා තිබ්බේ. ඊට පස්සේ එච්චර කරලත් මම හිතන්නේ අපේ තාත්තා මාරි විදිහට අම්මට ආදරේ කරා. මේ අම්මව ගෙන්න ගන්න ගොඩාක් මහන්සි වුණා. මේ සාර්ථක වුණේ මේ මම මේ ටික මේ මතක් කරන්නේ මම මේක කලින් කියලාම නැහැ. මේ කතා කියලාම නැහැ. මේ හේතුව තමයි මේ අපේ ජීවිතේ අපි යම් තැනකට ආවා. මම ඇත්තටම අකමැති දෙයක් තමයි මේ අතීතේ නිසා කාගෙන්වත් අනුකම්පාවක් හරි එහෙම අවශ්‍ය නැහැ. ඉතින් මේ කොහොම හරි මේ මම මේක කියන්නේ මට ශාලිකා නෝනා ඊයේ කතා කර එක මහත්තයෙක් එයා කතා කරලා ඔය වගේම ප්‍රශ්නයක් මට කිව්වා. හාමුදුරුවනේ මගේ ළඟම හිටපු යාළුවත් එක්ක බිරිඳ සම්බන්ධයක් පටන් අරන් ජීවිතේම එපා වෙලා ඒ වගේ දරුවෙකුත් ඉන්නවා. ඉතින් මම කියන්නේ මේ වැඩසටහන බලන එහෙමයි ඇතිනේ ඕනේ තරන්නේ ජීවිතේ පව අතාරින්න හිතිච්ච. ඉතින් අපේ තාත්තටත් එහෙම හිතිච්ච වෙලාවේ අපි දෙන නිසා ජීවිතය අරගත්තා. ආයි 2010 විතර අපි මාවරලට ආවා. එතන අපේ ගම එද්දි අපි ලොකු ණයකාරයෝ ගමට ණයකාරයෝ ඉන්න හිටින්න තැනක් නැහැ.
ඇවිල්ලා වැටිලා ඉන්න තැනක්වත් නැහැ. ඒ ආපු දවස් මට මතකයි. ඇවිල්ලා තාත්තගේ යාළුවෙකුගේ ගෙදර හිටියා. ඊට පස්සේ මාවරලේ පොඩි කඩ කාමරයක් අරගත්තා බද්දට. ඒක මාසෙට බද්දක් ගෙවන්න ඕනේ. ඒකේ මේ කඩ කාමරේ ප්‍රධාන එක කාමරයක් තියෙනවා. ඒකේ එහා පැත්තේ මේ එච්චර අඩි මං හිතන්නේ 5-6ක්වත් නැහැ දිග මේ පටියක් වගේ එකක් තියෙන. ඕකේ තමයි මේ නම් එක ඇඳක් ලෑලි ගහලා හදාගෙන තිබ්බා. ඒකට ඔය කාඩ්බෝඩ් පෙට්ටි දාලා තිබුණේ මෙට්ට මුකුත් නැහැ. ඉතින් ඒකේ නංගීමායි පොඩ්ඩක් නිදා ගන්නවා. බිම අම්මයි තාත්තයි මේ සිංක් එක තියෙන්නේ. සිංක් එක යට වතුරත් එක්ක ඕකේ කාඩ්බෝඩ් පෙට්ටිය වල ඉතිරේ දියලා නිදාගත්තා. ඉතින් ඔහොම 2010 11 වගේ මුල් කාලේ ගත උනේ. ඊට පස්සේ මේ ටික තාත්තා කොහොම හරි මේ කඩේ වැඩ කරලා මහන්සි වෙලා අර ණය ටික ගෙව්වා. මුලින් අර අම්මා වෙනුවෙන් ගත්ත ණය. ඒ ටිකත් ගෙවලා ඉවර වෙලා ඊට පස්සේ මේ ටික පොඩි ඉඩමක් අරගත්තා. ඊට පස්සේ ගෙයක් හදාගත්තා. එහෙම ඊට පස්සේ අපි කුඩාපානේ ඔය මාවරලට පොඩ්ඩක් මෙහා කුඩාපානේ පදිංචියට ආවා. ඔය ඉන්න කාලේ මේ මට මහාන වෙන්න යන්න ලෝක කැමැත්තක් තිබිතින් පොඩි කාලේ ඉඳන් තාත්තා අච්චර මහන්සියෙන් හදාගත්ත නිසා මහාන කරන්න කැමති වුන්නේ නැහැ. ඉතින් මේ පස්සේ කොහොම හරි කියලා මම රණ්ඩු වෙලා මහානුනේ ඉස්කෝලේ උඩ 10 වසරේ. 10 වසරේ අවසානයේ. ඉතින් මට එහෙම අම්ම කෙනෙක්ගේ ආදරේ කියන එකේ අවශ්‍යතාවයක් නැතිම වෙලා ගියා. පොඩි කාලේ කියන්නේ ඒ ගෙදර වෙච්ච දේවල් එක මට නොතේරෙන කාලේ තාත්තා කියනවා මට මේ අම්මව යනවා. අම්මායි තාත්තා එක්කන් එනවා. ඒ කාලේ අවුරුදු 2-3ේදී මට නොතේරෙන කාලෙක දවසක් අම්මව තාත්තා එක්කන් ඇවිල්ලා ගෙදර එක්කන් ආපු දවසේ හොයලා බලනකොට මම ගෙදර නැතිලු. බලනකොට කළු පාට බෑග් එකකට මගේ දී රෙදි ටිකක් දාගෙන මේ මල්ල ඔළුවේ තියාගෙන මං ගෙදරින් ගිහිල්ලා කියන්නේ ඒ කාලේ ඉඳන් මන් දන්නේ. ඉතින් වෙච්ච සිදුවීම් එක්ක මේ අම්ම කෙනෙක්ගේ සෙනෙහස කියන එක ඒකේ අහිමි වීමේ මහ ලොකු දෙයක් දැනෙන්නෙත් නැහැ. ඉතින් මේ ඒ ගැන දෙයක් නැහැ. මොකද තාත්තා ඒක දැනෙන්න දුන්නේ නැහැ. තාත්තා බලාගත්ත ආයි අම්ම කෙනෙක් මං හිතන්නේ මගේ තාත්තා කාපු කට්ට ජීවිතේ වෙන මිනිස්සෙක් කාලේ ඇති කියලා. ඉතින් ඒකේ මේ ගොඩාක් කතා කරන්න නම් සිද්ධි තියෙනවා. ඉතින් මේ අන්තිමට වැටිලා හැදිච්ච මිනිස්සෙක් කොහොම හරි පස්සේ මේ මහණුනත් එක්ක මම හිතාගත් එකක් තමයි මගේ අරමුණක් වුණා. අද මම මේ බණ පදයක් හරි කියලා සිවුරෙලි මොකක් හරි කරද්දී තාත්තා ගෙදර ඉඳන් මා හරි දෙයට සතුටු වෙනවා. පවුලේ සතුටු වෙනවා. ඉස්සර අපි ගමට ආපු දවසේ ඇවිල්ලා මේ බද්දටෙන හිටි ඉඳලා මේ පොඩි ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදාගත්තා. ඒ ගෙදෙට්ට අපේ ගෙදර තිබිච්ච බඩු අර බද්දට හිටපු ගෙදර තිබිච්ච බඩු ටික අරන් ගියා. තිබ්බේ මහ ලොකු ඔය මේ හදලා දීපු ඇඳන් නෙවෙයි. තාත්තම ගෙනල්ලා ලී වලින් ගහගත්ත ඇඳක්. ඊට පස්සේ මෙට්ට නෑ කාඩ්බෝඩ් කෑලි. ඊට පස්සේ ඔය වගේ ඒවා තිබි. ඉතින් මේස කියන්නේ තාත්තම ලෑලි ගෙනල්ලා හදාගත්ත මේස. ඉතින් ওই බඩු ටික අරගෙන අපි අර ගෙදෙට්ට යද්දී අපේ අසල්වාසීම කියලා තිබ්බ හිඟන්නෝ කියලා බැනලා තිබ්බා. හරිද? يعني මේ වචනේ තාම මට මතකයි. තරහක් එහෙම මුකුත් නැහැ. හරිද? එහෙම තරහක් මුකුත් නැහැ. ඉතින් එදා හිඟන්නෝ කියලා බැනලා තිබ්බා. ඒ කාලේ කවුරුවත් හිටියේ නැහැ. ඇත්තටම මුල් කාලේ අපි දන්නවා තාත්තට මායි නංගී හිටියා. මටයි නංගිටයි තාත්තා හිටියා. ඊට පස්සේ දැන් ඉන්න අපේ අම්මා. අපි 4 දෙනා විතරමයි හිටියේ. මේ ඇවිල්ලා අම්මගේ රත්තරන් බඩු ටික එහෙම ගස් තියලා තමයි කඩ කාමරයක් කුලේට අරන් හදාගත්තේ. ඉතින් හිතේ තැම්පත් වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිව හිඟන්නෝ කියලා ප්‍රතික්ෂේප කරා. තාත්තා සමාජي ගොඩක් ප්‍රතික්ෂේප වුණා. මේ ඉතින් ඕවත් එක්ක මගේ හිතේ මම හදාගත්ත අරමුණ තමයි දවසක මේ මම හිතන්නේ මට පුළුවන් උපරිමයෙන් මම ඒක යම් තාක් දුරට හරි කරා. මේ මමයි නංගී නිසා තාත්තා සතුටු වෙන්න එපා අනිවාර්යෙන්නේ. ඒ කියන්නේ අපි හදාගත්තේ යානේ. ඉතින් මේ මමත් උසස් පෙළ කරා දැන් විශ්වවිද්‍යාලයකට තේරුණා. ධර්මදේශනා කරනවා. මේ බණ තාත්තත් ගෙදර ඉඳන් අහනවා. ඉතින් තාත්තා අද කතා කරද්දි සතුටු වෙනවා. ඉතින් එදා කට්ට කාලා හදාගත්ත එකේ ප්‍රශ්නයක් උනේ නැහැ කියලා. එහෙම හදාගත්ත එකේ පාඩුවක් උන්නේ නැහැ කියලා. ඉතින් ඒකට තාත්තා සතුටු වෙනවා. මම කියන්නේ මේක බලන අයට ජීවිතේ කොච්චර වැටුණත් ඒ වෙලාවේ අතාරින්න එපා. අල්ලන් ඉන්න යන්න. කවදා හරි සතුටු වෙන දවසක් එනවා.